Sambil Pak. කිරිදිවට එන්න කියලා ආරාධනා කරනවා අපේ කොල්ලෝ ටික කනමල්ලිලා සුපිරි ආතල්ලයක් ගන්නවා මෙතන ලස්සන ප්ලේස් එකක් පවුලේ අයට ඇවිල්ලා නාන්න පුළුවන් නියම පොට් එකක් හිතා ගන්න පුළුවන් මේ ගහ මේක කිරිදිවේ තියෙන්නේ කනමල්ලිලෙන් කිලෝමීටර් 4ක් යනකොට ලස්සන view එකක් ඇති වෙන්නේ රොෂාන්ගේ වාඩියට යන ප්ලේස් එකේ අපි දැන් මේ රොෂාන්ගේ වාඩියට සම්ප්‍රාප්ත වුණා. රොෂාන්ගේ වාඩියට මෙන්න මේ ත්‍රිවිල් එක තමයි ආවේ. මොකද දුෂ්කර ගමනක්. මේ තියෙන්නේ රොෂාන්ගේ වගාව, අජු වගාව. right. මේ අලි වැටත් එක තියෙන්නේ මේ වලට පේනවා ඇති. අලි වැට තියෙනවා. මේ රොෂාන්ගේ වාඩියට යන පාරේ මේ තියෙන්නේ මේ වගාව. තව ඉස්සරහට තමයි වාඩිය තියෙන්නේ. අපි එතෙන්දී හම්බුනේ. right අපේ ටීම් එක ආවේ මේ අනිත් ටීම් එක මේ කැප් එකේ. හරි. so අපි මේ ටීම් එකක් එක්ක මේ කැප් එක ඉස්සරහට මේක නගම හරි. මේක තමයි මේ ඇතුළේ ස්ථානේ. කරන්ට් එක ඔෆ් කරන්න ඕන නැත්නම් ඇතුළට යන්න බෑ. මොකද කැප් වලට එතකොට ඒ කියන්නේ කරන්ට් එක වදිනවනේ. මේ සතා එනකොට තමයි මේ කරන්ට් එක ගහලා තියෙන්නේ මෙතන. මේකේ කරන්ට් එක තියෙනවා දැනට. ඒ මොකද කරන්නේ? අපි දැන් මේ කරන්ට් එක අයින් කරා. දැන් ඕකරන් නෙවෙයි යටින් ඉඳලා බලන කඩම වැටෙන කලින්. අර ගත්තේ මොකක්වත් අරගෙන තියෙන්නේ. ඈ මේ කැප් එක ගන්නවා ඇතුළට. හරි කට්ටිය ඇතුල් වෙනවා දැන්. මෙන්න මේ කැප් එක දානවා ඇතුළට. රොෂාන්ගේ වාඩියට යන පාර මේ. right. ආදිවාසීට ක්‍රොස් කරනවා. රොෂාන් මේකේ කරන්ට් එක තියෙනවද දැනට? ඒ වුණත් අදිනවනේ. හරි මේ පාරේ රොෂාන් එතකොට මේ මෙතනින් අලි එන්නේ නැද්ද? අලි එන්නේ නැහැ බං. අලිය මෙතන මේ කරන්ට් එකට කිට් වෙලාම මේ කොණ්ඩේ තියලා මෙහෙම බලනවා. ඔව්. බලලා ඌට දැනෙනවා නිකන් අර මේ කරන්ට් එක තියෙනවා නම් කොණ්ඩේ තියුම කිට්ටු කරමුට දැනෙනවා. ඔව් ඔව් ඔව්. ඌ ඊට පස්සේ ඉතින් පහින්න බලන්නේ නැහැ. එතකොට මේ ගස් ගහලා දාන අතාරිනවා. ගස් ගහලා අතාරිනවා. එතකොට මේ ඒරියා එකෙන් තමයි එන්නේ නේ. එතකොට මේ ලයින් එකට ඇවිල්ලා ඉන්නව හැන්දෑවටනේ. කම්බියයින් ඉන්නවනේ. අපි දැන් මේ රොෂාන්ගේ වාඩියට ආවා. මේක තමයි වාඩිය. වාහනේ මේක තමයි වාඩිය. මෙතන යහපත් එයාගේ වගාව තියෙන්නේ. අපි වගාවට යමු. කොහොමද කොමුඩු වගාවේ අයිතිකාරයෙක් නේ.
රොෂාන්ගේ තුඹ වගාව මේ අවශ්‍ය. ඒකට මේ දින තුඹ වගාව अबे रामविला है करोते आ रही है बोल का हीरा काम रोकनर भाविया कुमातुलत තනමල්ලි නම් ඉතින් කවුද රොෂ්‍ය හරිද තනමල්ලි අපේ එකම කොල්ලා ලවයා හදවතේ ඒක අම්මන් නෙමෙයි ලොකුගේ හදවතේ ඒ අරු කියන්නේ කියන්නේ නැහැ මේ ඉන්නේ රොෂාන් අපේ වාඩි රොෂාන් තුඹ වගාවේ අයිතිකාරය රයිට් මෙන්න මේ තියෙන පරාගණය කරන ඔන්න බලා ගන්න අන්න මලකින් මලකට ගාන ඔය තියෙන ඕක තමයි පරාගණය කිරීම කියන්නේ තනමල්ලිල රොෂාන්ගේ වාඩියට තමයි ආවේ මෙන්න වැඩේ තුඹ වගාව ඉතින් මේ තුඹ වැඩියෙන් හැදිලා තියෙන දැනට පරාගණය කරපුව තමයි ඔය ඉතින් දෙයි ඉතින් හොරටක් ඇදුවා එහෙමනේ එහෙමයිනේ මේ හරියට එනවනේ හැමදාම අලි ඉන්නවා මේ හරි තුඹ පරාගණය කිරීම වැඩි මලක් කරන් මලකින් මලකට ගානවා පරාගණය කිරීම කියන්නේ මේකට තමයි ඔය තියෙන්නේ අන්න රයිට් පිරිමි මලක් අරගෙන ගෑනු මලේ ගානවා දකින්න හම්බෙන්නේ මේ වගේ දේවල් ඉතාලම කලාතුරකින් තමයි මේව හම්බෙන්නේ දකින්න අනිත් දෙක පෙන්නේ නැහැ නේ. බබර කන්න එක අල්ලන්න ෆෝන් එකේ. අනිත් දෙක පෙන්නේ නැහැ නේ. අල්ලන්න දෙකක් තියෙනවා.
සැලෙයි. මේ කොහේ තියන්නේ? ඔක තව යත් වෙනවා. ඔක කරනවා. ඔක ගන්න මොකද දීපා? ඔව්. Eli itu kami kisah macam. Ini mikir mau cari kerja. Pada itu apa? Ini karanya. Ini yang kawarnya calcin. Wow. Roti api. Hari.